hello කට්ටියම කොහොමද? හරි. මං මගේ කලින් lesson එකේදී ඔයාලට 40 words explain කරා. මේ white board එකේ ලියලා explain කරපු අවස්ථාවක්. ඒ වීඩියෝ එකේදී ඔයාලට මේ pictures එක visual screen එකක් එක්ක teach කරන විදිය හොඳයි කියලා. so මං හිතුවා මං ඔයාලට පොරොන්දු වුණු විදියටම 40 words මේ විදිහට මගේ හැම වීඩියෝස් එකකින් ස්ප්ලිට් කරලා කියන්නේ 40 words ස්ප්ලිට් කරලා මේ වගේ ෂෝට් වීඩියෝස් වලින් මෙතනදී තියෙන්නේ bathroom vocabulary එකනේ so ඒ වගේ kitchen vocabulary එක bedroom vocabulary එක living room house මේ වගේ හැම vocabulary එකක්ම ඔයාලට වෙන ඒ කියන්නේ වෙන වීඩියෝස් වලින් කෙටියට අරන් එන්න ඕනේ කියලා. මොකද ඒක long වීඩියෝ එකක් සමහර වෙලාවට ඔයාලා ඒ වගේ long videos වලට අකමැති වෙන්න පුළුවන්. so අපි මෙතනින් පටන් මගේ channel එකෙන් ඔයාලට ඉදිරියට ගේන්න යන videos මෙන්න මේ විදිහට තමයි අනිවාර්යෙන් තියෙන්නේ. so අපි මුලින්ම මම අර කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා වගේ spoken english කතා කරන්න අනිවාර්යෙන්ම මේ වගේ පොඩි words වමනා වෙනවනේ. so අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ bathroom vocabulary එක. so අපි first word එක මෙතනදී තියෙන්නේ shower curtain. ඒ කියන්නේ අර shower එකේදී නාන තැන වහන්න use කරන පොඩි curtain එකක් ඒක. හරිද? ඒකට අපි කියන්නේ shower curtain කියලා. so ඊළඟට තියෙනවා hair dryer. hair dryer එකක් කියන්නේ ඔයාලා අනිවාර්යෙන් දන්නවනේ නාලා අපි කොණ්ඩේ වේලන්න use කරන පොඩි machine එක. so that is a hair dryer. okay. ඊළඟට තියෙනවා bathrobe එක. so ඒක ගැට ගහ නාලේ වුණාට පස්සේ ඒක ගැට ගහලා එළියට යන එක. so ඔයාලා ඒකත් දන්නවා. ඊළඟට තියෙනවා toilet එක. ඊට පස්සේ toilet seat එක. toilet paper. ඊට පස්සේ තියෙනවා toilet brush එක. toilet brush එකත් ඔයාලා දන්නවනේ comment එක wash කරන්න use කරනවානේ. okay. so ඊළඟට තියෙනවා shower gel එක. ඊට පස්සේ තියෙනවා shampoo එක. ඊට පස්සේ තියෙනවා bath tub එක. bath tub එක කියන්නේ ඔයාලා මොකක්ද කියලා දන්නවනේ නාන තටාකේ ඒකට බහැලා නාන්න පුළුවන්. that is a bath tub. ඊට පස්සේ තියෙනවා bath mat එක. okay. ඊට පස්සේ තියෙනවා laundry basket එක. දැන් laundry basket එක කියන්නේ මොකක්ද කියලා ඔයාලා හොඳට දන්නවනේ. අපි මේ හොදන්න තියෙන ඇඳුම් ටික ඔය බකට් එකට දානවා. හොදලා ඉවර වෙච්ච ඇඳුම් ටික ඒකට දාගෙන ඇවිල්ලා වේලනවා. so that is called a laundry basket. okay. and then shower එක. අපි නාන shower එක. ඊළඟට තියෙනවා towel එක. අපි ඒක use කරනවා. mirror එක. soap එක තියෙනවා එතන. ඊට පස්සේ තියෙනවා faucet එක. දැන් faucet එක කියන්නේ tap එකම තමයි. සමහරවිට අපි tap කියනවා, සමහරවිට faucet කියනවා. so මේ word දෙකම එකයි. so faucet use කරන එක ගොඩක් හොඳයි. okay. advanced word එකක් ඒක. ඊළඟට sink එක. එච්චරයි. so මෙතනදී දැන් ඔයාලට තේරෙනවානේ මෙතනදී ගොඩාක් දුරට ඔයාලා දන්න වචන තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ එදිනෙදා මේක washroom එකේදී use කරන දේවල්, දකින දේවල්මයි මේ picture එකේදී තියෙන්නේ. but මට ඔයාලට ඕන උනේ ඔයාලට මේක පැහැදිලි කරන්න. මේ words ඔළුවේ හිටින්න ඕනේ අපි වාක්‍යයක් හදලා කතා කරන්න. so මම මේ විදිහට තමයි මගේ ඊළඟ හැම videos වලටම pictures එක්ක ඔයාලට මේ words පැහැදිලි කරලා දෙන්නයි යන්නේ. අනිවාර්යයෙන් මේක නැවත බලන්න, මේ වචන වලට පුරුදු වෙන්න, මේ වචන ඔයාලගේ එදිනෙදා භාෂාවට පාවිච්චි කරන්න, මේකට හුරු වෙන්න. ඔයාලට ඉක්මනටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මම කියන මේ විදිහට කරා නම් මම ඔයාලට කියන්නේ අමාරු දෙයකින් නෙවෙයි මම මේ පටන් අරන් තියෙන්නේ. ඔයාලට ගොඩාක් ලේසි විදිහකින් පටන් අරන් කතා කරන්න පුළුවන් කරන එක විතරයි. හරිද? so මම ඔයාලව මගේ ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන්න. bye.